ජීවිතය කියන්නේ පිපාසයක්. සුන්දර පිපාසයක්. ජීවිතය වගේම කාලය කියන්නේ හරි පුදුම දෙයක්. කාලය එක්ක අපේ ජීවිතේ කොයිතරම් දේවල් වෙනස් වෙනවද? ජීවිතය කියන්නේම අහම්බයක්. සතුට විතරක්ම නෙවෙයි, ජීවිතය ඇතුළේ දුකක් තියෙනවා. අහිමිවීම්, හැරයම්, ප්‍රතික්ෂේප වීම, බලාපොරොත්තු සුන්වීම, දරා ගන්න බැරි තරම් අපහසුතා දහසකට පස්සෙත් ජීවිතය තදින් අල්ලගෙන ඉන්නවනම් අයා තරම් ශක්තිමත් කෙනෙක් තව කොහෙද? ඔයාගේ හිත පිරිසිදු නම්, අවංක නම්, තම කෙනෙක්ගේ වේදනාව කඳුළු ඉස්සරහා සංවේදී වෙන කෙනෙක් නම් ජීවිතේ සමහර තැන් වැරදුනත් කලපන දේවල් මේ ස්වභාව ධර්මය විසින් ඔයාට ලබා දෙනවා. ඕනවට වඩා ලස්සන සංවේදී හිත් තියෙන මිනිස්සු වෙලාවකට හරි පව් නේද? ඒ දන්නවද මම එහෙම කියන්නේ? ඒ හිත් පුදුමාකාර විදිහට අනිත් මිනිස්සුන්ව විශ්වාස කරනවා. හිතන්නවත් බැරි තරම් ඉක්මනින් තවත් හිතකට හරි ආදරෙන් බැඳෙනවා. සමහර විට අසීමාන්තිකව බැඳෙනවා. සමහර හමුවෙන් නිසා සංවේදී මිනිස්සු හිතින් ගතින් මැරෙනවා. අයි කවදාවත් නැගිටින්න බැරි තරමට කඩාගෙන වැටෙනවා. ඊට පස්සේ අර ලස්සන අහිංසක සංවේදී හිත මැරෙලම යනවා. එතනින් එහාට ඒ මනුස්ස ආත්මය පරිද්දට පණ ගැහුණට ඒක අජීව වස්තුවක් තරමට විනාශ වෙලා යනවා. ඒක තමයි මලෝකේ පණ පිටින් මිනිස්සු මරණ දරුණුම අපරාධය. ඔයාගේ ජීවිතේ කවුරු හරි එන්න මන කාලේ කාත් කවුරුත් නැතුව තට්ට තනියම යන එන පාරක්වත් නොදැන බඩ කාගෙන ජීවිතේ ඇතගෙන ගිහින් යන්තම් ගොලොස්සගෙන ඉස්සරහට යන මිනිස්සුත් ඉන්නවා මේ ලෝකේ වුණ තරම්. ඔයා අද ඉන්නේ තනියම කොනාට සමයක නම් ඔයාට සුබ පැතුම්. අයි දන්නවද? ඔයා තරම් ශක්තිමත් කෙනෙක් තවක් නෑ මේ ලෝකේ. ආපස්සට හැරිලා ආගේ අතීතය දිහා බලන සතුටු වෙන දවස වැඩි ඈතක නෙවෙයි. ඔයාට පුළුවන්. ඔයා වගේම තට්ට තනියම ජීවිතේට මෝඩ දෙන යකඩ මිනිස්සු මේ මොහොතේ ඕන තරම් ජීවත් වෙනවා මේ ලෝකේ. ඔයාගේ වස්සානිය ඔයාගේ නමට ලියා තබන එකම කෙනා ඔයා විතරමයි. එහෙනම් ඉඩෝරයට ශක්තිමත්ව මුහුණ දෙන්න. ළඟ ළඟම වසන්තේ එනවා. අල්ලන් එන්න. ඔයා දිනන වාමයි.